හරි යාළුවනේ කලින් වීඩියෝ එකදී මම ඔයාලට ඇඩ් ක්ලික් කරන්න කොහොමද කියලා ගෙනාව නෑනේ. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට PPC ඇඩ් කියලා තැනකදී එතන ක්ලික් කරලා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ඔයාලා යන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ එක ඇඩ් එකක් ක්ලික් කරාම හරි අන්න එහෙම වෙන පේජ් එකට රීඩිරෙක්ට් වෙනවා. හැම ඇඩ් එකක්ම ක්ලික් කරද්දී ඒ විදිහට රීඩිරෙක්ට් වෙනවා වෙන පේජ් එකකට. එතකොට අපිට තියෙන්නේ ඇඩ් එක ඕනනම් බලන්නත් පුළුවන් නැත්නම් රීඩිරෙක්ට් වුණා ගමන් මේ ටැබ් එක ඔය මම කරන විදිහටම ක්ලෝස් කරලා ඊට පස්සේ බලන්න ඔයාලගේ බැලන්ස් එක ඔටෝම වැඩි වෙලා පේනවනේ. අර කොළ පාටින් උතන උඩින්ම පෙන්වන්නේ ඒක ස්පෙෂල් ඇඩ් එකක්. ඒක සාමාන්‍යයෙන් අපිට හැමතිස්සෙම අවේලබල් වෙන්නේ නැහැ. අපි මොකද ෆ්‍රී විදියටනේ අපි දැන් මේකට අපි earn කරන්න හදන්නේ. මේකේ තියෙනවනේ තව pro packages වෙනම තියෙනවනේ. pro packages වලට review task හම්බ වෙනවා. ඒතකොට සමහරට මේකත් සමහර වෙලාවල් තියෙනවා අපිට පෙන්නුවට අවේලබල් කියලා නමුත් ක්ලික් කරාම නැති වෙන්නත් පුළුවන්. අපි බලමු ඒක ක්ලික් කරලා. අර කොළ පාට බටන් එකක් තියෙනවනේ අන්න ඒක ක්ලික් කරගෙන අපි බලමු මේ ඇත්තටම මේ ටාස්ක් එක අවේලබල්ද කියලා. සමහර විට නැති වෙන්නත් පුළුවන්. හරි නෙක්ස්ට් කරන්නත් පුළුවන්. එතනින් කන්ටිනියු එක දෙන්නකෝ. හරි එතකොට මෙයාලගේ අර ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙන ඒ ටිකට ටික් එක දාලා අපිට පුළුවන් අන්ඩර්ස්ටෑන්ඩ් කියන එක දීලා කන්ටිනියු කරන්න. හරි මම කිව්වා ඔයාලට එතන ඇඩ් එකක් පෙන්නුවට ඒ ඇඩ් එක විසිබල් නැහැ. එතන විසිබල් වෙන වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට. මේ වෙලාව විසිබල් නැහැ අරම පෙන්නුවට. ඒකයි මම කිව්ව සමහර වෙලාවල් වලට ඒක විසිබල් වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් ඒ වගේ ඇඩ් එකක් ආවොත් ඔයාලට එක ඇඩ් එකකට ඩොලර් එකක් ගෙවනවා යාළුවා. ඔයාලා හිතන්නකෝ මේකේ මම කාටවත් ප්‍රෝ වර්ෂන් එක බයි කරන්න කියලා කියන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මොකද අපි ෆ්‍රී earn කරන විදියක්නේ අපි බලන්න ඕන. ඒතකොට ඒකයි මම කිව්වේ අර account හදනකොටත් account දෙක තුනක් device තුනක් තියෙනන් accounts තුනක් හදාගෙන තුනෙන්ම කරන්න. ඒතකොට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. කවදා හරි ඔයා ඩොලර්ස් 50 withdraw කරන දවසට ඔයාලට ඩොලර් 150ක්ම withdraw කරන්න පුළුවන් ඊට පස්සේ. ඒක ඇත්තටම පට්ට chance එකක් එහෙම කරන එක. හරි මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට ගියාම ඊට පස්සේ අපි දැන් මෙච්චර අද පටන් ගත්ත දවසේ කරපු ඇඩ් එකේ රිසල්ට් එක කියන්නේ අපි ඇඩ් කීයක් ක්ලික් කරලා දීලා ඉතින් guys ඒ විදිහට ඔයාලට යම්කිසි earning එකක් ගන්න පුළුවන් මේකෙන් ඔයාලත් අදම try කරලා බලන්න.